හරි පුතේ 2025 ලෙවල් කම්බයින්ඩ් මැත්ස් පේපර් එකේ අනුකලනය B කොටස. මේව කතාවක් කියන්නේ. D ln එක ධන sin 2s බෙදීම cos 2s dx සමානයි මේ උත්තරය අරන් පෙන්නන්න. දැන් පුතේ මෙන්න මේ L හරි මෙන්න මේ ස්විතය x විශයෙන් අවකලනය කරොත් මේ උත්තරේ නගලා පෙන්නන්න. ඊට පස්සේ කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරලා මෙන්න මෙයා අග යන්න කියලා කියන්නේ. හරිද? මෙන්න මේ සෙට් එකේ අවකලනය අපි දාන්නේ. මේ සෙට් එකේ අවකලනය උඩ තියෙන්නේ. දෙකට cos 2s කියලා. හරි. ඒකට වැඩි ලේසි වෙයි. හරි. එහෙනම් වැඩි පටන් ගමු. එහෙනම් මුලින්ම කියන්නේ මෙන්න මෙයා අවකලනය කරන්න කියලා කියන්නේ. මෙන්න මේ ස්විතේ. හරි. එහෙනම් අපි ලේසියට පුතේ මෙන්න මේ සෙට් එක ගන්නවා y කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ dy බෙදීම dx කියලා ගන්න පුළුවන් නේ. මෙන්න මේ සෙට් එක පුතේ ගන්නවා y කියලා. හරි. එහෙනම් පුතේ y සමානයි ln මොකද්ද 1 ධන sin 2x බෙදීම cos 2x යයි ගනිමු. එහෙනම් පුතේ වරක් අවකලනය කරනවා x විශයෙන්. dy බෙදීම dx සමානයි ලඝු ගණක තිබ්බොත් මුලින්ම 1 යට කියලා එක පරස්පරය ගන්න ඕනේ. හරි. 1 යට 1 ධන sin 2x බෙදීම cos 2x. එයා ಗುಣ වෙන්න ඕනේ බෙදීමක හරි මේක පුතේ බෙදීමක අවකලනය. මෙයා වතාවක් හරය වතාවක් ලවයේ අවකලනය. ඍණ ලවයේ වතාවක් හරය අවකලනය බෙදීම හරය වර්ගය. නම් පුතේ මේ බලන්න cos x cos 2x නේ හරය වතාවක් cos 2x ಗುಣ කරනවා ලවයේ අවකලනය. ලවයේ අවකලනය කළා කියන්නේ එකේ අවකලන බිඳුව sin 2x ගේ අවකලනය cos 2x. ඊට පස්සේ දෙකේ ඇතුළු සිටේ අවකලනය කියන දෙකේ අවකලනය හරි 2x ගේ අවකලනය දෙක. ඍණ ඊට පස්සේ මෙයා වතාවක් 1 ධන sin 2x වතාවක්. කාගේ අවකලනයද cos 2x අවකලනය පුතේ ඍණ sin 2x. ඍණ sin 2x ඊට පස්සේ 2x ගේ අවකලන දෙකකින් පුර වෙන්න ඕනේ. එයා බෙදීම cos 2x ගේ අවකලනය කියන්නේ මේ cos 2 හරි අවකලනය පුතේ මොකද එයාගේ වර්ගය. right මේ වරහන් මෙතනින් වැහෙනවා. එතකොට මේක උඩ යට මාරලා ගියොත් එහෙම dy බෙදීම dx සමානයි cos 2x බෙදීම 1 ධන sin 2x වතාවක් මෙතන අපිට 2 cos වර්ගය x 2 cos වර්ගය 2x නේ ඍණයි ඍණයි ධන වෙනවා ඊපස්සේ 2 sin x ගේ මෙයා ගුණම 2 sin x 2 sin 2x ඊට පස්සේ 2ක් sin වර්ගය 2x බෙදීම cos 2x වර්ගය බලන්න මෙහෙමයි dy බෙදීම dx සමානයි cos 2x 1 ධන sin 2x දැන් මෙහෙමයි මෙතනින් දෙකක් ගත්ත පිටට එතකොට sin වර්ගයේ 2x cos වර්ගයේ 2x හරි ඉතින් දෙන අපිට 2යි sin 2x සෙට් එකෙන්ම දෙයක් ගත්තා නම් ඒත් ලේසියි නේ cos 2x පුතේ ප්‍රසාරණය කරනවා cos 2x වතාවක් cos 2x කියලා අපි දැන් sin ඕනෑම කෝණයක වර්ගය cos ඕනෑම කෝණයක වර්ගය එකතු කරොත් උත්තරේ එකයි එහෙනම් මේ මෙතනින් අපි ලියනවා මෙහෙම cos 2x 1 ධන sin 2x හරි දැන් මෙතන තියෙන්නේ උත්තර 1යි ඒතකොට 2 ධන 2යි sin 2x එතනින් පුතේ දෙකක් අදිනවා පිටට හරි ඒතකොට ඉන්නේ 1 ධන sin 2x බෙදීම cos 2x cos 2x පදයක් පුතේ කපන්න පුළුවන් පිටින් 1 ධන sin 2x 1 ධන sin 2x කැපිලා හරි නේද වැඩි දැන් ඉතුරු වෙන්නේ 2 යට cos 2x ඉතින් ඕක බව තමයි අරන් පෙන්නන්න තියෙන්නේ හරි ඊට පස්සේ කියනවා මෙන්න මේ අවකලනය කරන්නලු කොටස් අනුකලනයක් තියෙන්නේ කොටස් වශයෙන් අනුකලනය කරන මෙන්න මේ සෙට් එක. අපි දැන් මෙන්න මෙයාගේ අවකලනය තමයි පාවිච්චි කරන්නේ. ඒකට කොටස් වශයෙන් අනුකලනය කරද්දී අපි අවකලනය කරන්න ගන්න ඕනේ පුතේ මෙන්න මේ සෙට් කරනවා. මොකද අපි ඉතින් එයා අවකලනය කරලා නෑ. රයිට්? මෙහෙමයි. ඉතින් ගානේ ඊගා කොටස කියන්නේ උතර ඒකෙම අනිත් කොටස
මෙයා කොටස් වශයෙන් අනුකලනය කරන්න කියලා කියනවා. ඒක කොටස් වශයෙන් අනුකලනය අපිට පරිස්සම් වෙන්න ඕනි. කවුද අවකලනය කරන්නේ? කවුද අනුකලනය කරන්න කියලා තීරණය කරන්න. දැන් අපි දන්නවා අපි මෙන්න මෙයා ඉන්නේ උඩින් කොටසේ අවකලනය කරේ. හරි. එහෙනම් අපි අවකලනය කරන්න ගන්නවා මෙන්න මේ මොකද මෙයාගේ එතකොට අවකලනය කරනවා. දැන් අපි එකෙන් මෙයාගේ උත්තර දාන්න මෙයා අවකලනය කරන්නේ 2 යට cos 2x කියලා. එහෙනම් අපි u කියලා ගන්නවා. කවුද? 1 ධන sin 2x cos 2x මුලින් ln තිබ්බනේ. හරි ln තිබ්බා. එහෙනම් මෙතන du බෙදීම dx අපිට එක ෂොට් එකෙම ලියන්න පුළුවන්. ඕකේ උත්තරය අපි දන්නවා 2 යට cos 2x කියලා ආවේ. අනුකලනය කරන්න ගන්නකොට ඉතුරු කොටස cos x ds කියලා. එහෙනම් අපි ගන්නවා dv සමානයි cos 2x dx කියලා. අනුකලනය දැම්මොත් v සමානයි cos කිය අනුකලනය පුතේ sin 2s ඇතුළේ සිටි අවකල මේ බෙදන්න ඕනේ 2. එහෙනම් අපි දන්නවා අනුකලනයේ කොටස් වශයෙන් අනුකලනයේ සූත්‍රයේ i සමානයි uv ඍණ අනුකල v වතාවක් du. හරිද? i සමානයි u කියන්නේ පුතේ මෙන්න මේ සෙට් එක. කවුද? ln 1 ධන sin 2x බෙදීම cos 2x u වතා i uv v කියලා කියන්නේ sin 2x බෙදීම 2යි v වතාවක් du. හරිද? v කියලා කියනකොට sin 2x බෙදීම 2යි du කියලා කියන්නේ මෙතනින් du උක්ත කරොත් එම 2 යට cos 2x නේ cos 2x. එතකොට dx right මේ දෙක කපලා දැම්මොත් එහෙම මේ පොඩක් අපි ලස්සන ලියමු භාගයයි sin 3x ln 1 ධන sin 2x බෙදීම cos 2x. මෙතන cos x ගේ අවකලනය ප්‍රති sin 2x නේ. නමුත් මේ භාගයේ කපන්න එක අලා මේ පාඩුයි අපිට. අවාසි. මේ භාගය අපි මෙහෙ පිටින් තියාගෙන මෙතන ලියාගමු 2යි sin 2x කියලා. බෙදීම cos 2x. උදේ dx. ඉතින් වැඩේ හරියට මෙතන හරය අවකලන ලාභය තියෙනවා නේ. cos x ගේ අවකලනය ඍණ sin x නේ. මේ ඍණත් මෙතෙන්ට දීලා මෙතන එක ධන කරමු. හරි. එතන මේක ලියන්න පුළුවන් ln cos 2x කියලා. right? එතකොට උත්තරය ඇවිල්ලා තියෙන්නේ. නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද? i සමානයි. හරි. අපිට ලියන්න පුළුවන් පුතේ i සමානයි. මුලින්ම තියෙනවා භාගයයි sin x ln 1 ධන sin 2x බෙදීම cos 2x. ඍණ භාගයයි හරය අවකලනේ ලවයේ තියෙනවා නම් අපි ලියන්න පුළුවන් ln cos 2x ධන c කියන්නේ අභිමත නියතය. right? එහෙනම් ඔහොමයි ඒ උත්තරේ තීරණය වෙන්නේ. right? එහෙනම් ඉක්මනින් අනුකලන ගැටලුවේ c කොටස මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා.